පහින්ම. පෙරත් මාමා කිව්වා. ඔව් ඉතින් නන්දසේනයි පෙරේරයි ගමේ පිරිමි රස්සාවට දක්වලා ඒකගේ මහන්සියට කාසි දමන්නේ ගෑණිගේ ඔඩොක්කුවටලු. කාසි අල්ලන්න නම් ගෑණි විච්චේකි ඔඩොක්කුව අල්ලන්න ඕනලු. උඹේ ගෑණිත් එහෙම කියක් වෙනවට කැමති නම් උඹ ඇල කපන තැන රස්සාවට ඵලයන් නැත්තම් ආපහුලා ගෙදර ඵලයන් කිව්වා. ඒ මිනිහා ඉංග්‍රීසියාවට කතා කරනවා. මේ කයකල් කීම හොලා ආපහු හැරිලා ආවනේ. මේ උඹ බැදගත්තු බෙරේට උඹ නටා ගනි. රට්ටු හිනස්සන්න නැතුව. මේවත් තරම් පළමෙතනි. මට තනියම ජීවත් වෙන්න පුළුවන්. මාලම්මා මොකද මේ? උඹට ඔච්චර ඩෝන් යන කතාවක් මං කිව්වේ නෑනේ. හැම පිරිමියා මේකයි. ආත්මාර්ථකාමී සුද්ධවන්තයෝ. අවස්ථාව වෙනකල් සර්පය පපු කැවුත් ඔස්සේ ගාල් කරාගෙන ඉඳලා හිමින් දීලා අතාරිනවා. මොන මගුලක් දැ බං උඹ මේ කියවන්නේ? හරි. උඹ කියනවා නම් මං ඇල කපන තැන රස්සාවට යන්න. හැබැයි මාලම්මා මගේ කෙලි පැටික් කිව්ව නම් දාලා යන්න කියන්න එපා මට.